සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඓතිහාසික සී සුදර්ශන ධර්මශාලා විහාරාධිපති සී සුධර්මෝදය මා පිරිවෙනෙහි පරිවෙනාධ්‍යක්ෂක අමරපුර ශ්‍රී සද්ධම්ම වංශික මහානිකායේ ඉද්දමල්ගොඩ පාර්ශවයේ ප්‍රධාන ලේකකාධිකාරී ආයුර්වේද වෛද්‍යාචාර්ය අවසරයි පෙල්මඩුල්ලේ රතනසිරි නායක හාමුදුරන් වහන්සේගෙන් අවසරයි සම්බුදු සසුන සුරකිනුවස් සම්බුදු දහම අනාගත පරපුර වෙත සංවේදනය කරනුවස් ධර්මයෙහි සදාකාලික පාරිශුද්ධිය ඇති කරනුවස් ලොව පුරා බොහෝ සංඝායනාවන් සිදු කරන ලද බව මම ඔබ අප සැම දනිමු. එකී දහමේ චිරස්ථිතිය උදෙසා ලක්දිව තුල සිදු කරන ලද උතුම් වූ සංඝායනාවන් රාශියක් තිබෙනවා. සම්බුදු දහම සුරකිනුවස් ලක්දිව තුල සිදු කරන්නට යෙදුණු උතුම් වූ ධර්ම සංඝායනාවක් සිදු කරන ලද උතුම් වූ බිමක සිට මාගේ මංගල ධර්ම දේශනාවෙන් ඔබව අමතන්නට ලැබීම මාගේ භාග්‍යයක් කොට සලකනවා. ඒ වගේමයි එවන් උතුම් වූ කර්තව්‍යයක් සිදු කරන්නට යෙදුණු එවන් උතුම් වූ ධර්ම දේශනාවක් උතුම් වූ ධර්ම සංඝායනාවක් සිදු කරන්නට යෙදුණු උතුම් වූ ඓතිහාසික පිරිත් මණ්ඩපයක සිට මාගේ දහම් පණිවිඩය ඔබගේ සවනට යොමු කරන්නට ලැබීම පිළිබඳව මා සතුටට සන්තෝෂයට පත් වෙනවා. එසේම එවන් උතුම් වූ ධර්ම දේශනයකට සවන් දෙන්නට ලැබෙන එවන් දේශනයක් අසන්නට ලැබෙන පින්වතුනි ඔබත් බොහොම වාසනාවන්තයි බොහොම වාග්යවන්තයි. මක් නිසාද ඔබත් මේ සිටින්නේ එම උතුම් වූ ඓතිහාසික වූ ස්ථානය තුල නිසයි. එම නිසා සන්තෝෂයෙන් සතුටින් ධර්මය ශ්‍රවණය කරන්න හොඳින් ධර්මය අහන්න කියන්නේ කුමක්ද
මුන්වහන්සේ දේශනා කරන්නේ කුමක්ද යන වග ඔබ නුවණින් විමසා ධර්මය අසන්න. මේ ලෝකයට පහළ වන කිසියම් පුද්ගලයෙකු සත්‍ය අවබෝධ කරගන්න. සත්‍ය අවබෝධ කරගෙන ඒ බුදුරජාණන් වහන්සේ තමන් අවබෝධ කරගත් ඒ සත්‍ය යථාර්ථය දුකින් පෙළෙන සත්වයන් වෙත දේශනා කරනවා. නුවණ තියෙන ප්‍රඥාව තියෙන මිනිස්සු ඒ දහම ඒ පණිවිඩය අහලා සවන් දීලා ඒ දහම අනුගමනය කරලා ඒ මග ගිහිල්ලා උතුම් වූ සතුට සන්තෝෂය ළඟා කරගන්නවා. මාගේ අරමුණ මාගේ අද ධර්මදේශනය ඒ ලෞතර සම්‍යක් සම්බෝධියටපත් උතුම් වූ බුදුරජාණන් වහන්සේලා දේශනා කරනු ලබන ඒ දහම ඒ ධර්මය බෞද්ධ දර්ශනය ඔබට දේශනා කිරීම. කෙටියෙන් කිව්වොත් මාගේ අරමුණ ඔබට සතුටින් සිටින්නට සතුටින් ඉන්න මාර්ගය කියලා දීලා. නමුත් මා ධර්මදේශනාව සඳහා තෝරාගත් සූත්‍රය දුක ගැන කියවෙන සූත්‍රයක්. බුදුරජාණන් වහන්සේගේ මංගල ධර්මදේශනය. මොකද්ද සූත්‍රය? ධම්මචක්කපවත්තන සූත්‍රය. සූත්‍රය තුල කියවෙන්නේ මේ මිනිස්සු විඳින දුකක් පිළිබඳව. යථාර්ථය නම් ඒකයි. නමුත් මාගේ අරමුණ ඔබට සතුටින් ඉන්න මාර්ගය සතුටින් සිටින්නට මග කියලා දීලා. දුක ගැන කියවෙන සූත්‍රයක් අරගෙන කොහොමද සතුටින් ඉන්න කියලා දෙන්නේ නේද? මාගේ අරමුණ ඒ බැරෑරුම් කාර්ය සිදු කිරීමටයි. එහෙනම් හොඳින් ධර්මය ශ්‍රවණය කරන්න. ඕහිත සෝතෝ ධම්මං සුනාත යොමු වූ කණින් යුතුව ධර්ම ශ්‍රවණය කරන්න. ධර්මය ඇසෙන්න හරින්න එපා. ධර්ම ශ්‍රවණය කරන්න. අවබෝධයෙන් ධර්ම අහන්න. අහලා ධම්සභා මණ්ඩපය තුල දේශකයාණන් වහන්සේගේ දහම අහලා සතුට සන්තෝෂයට පත්වීමට වඩා ඔබ ඔය ගත කරන සාමාන්‍ය ජීවිතය තුල එහෙම නැත්නම් අද ගෙදර ගිහිල්ලා පටන් ගන්න ජීවිතය තුල කිසියම් වෙනසක් තුලින් ජීවිතයට සතුටක් ළඟා කරගන්න උත්සාහ කරන්න. ගොඩක් වෙලාවල් වලට අපි පුරුදු වෙලා තියෙන්නේ
తాවකාලික සන්තෝෂයක් හොයාගෙන යන්න. ගොඩක් වෙලාවට ධර්මයේ ශ්‍රවණය කරන්නේ මේ ඒ වෙලේ සතුටක් ළඟා කරගන්න. ධම තියෙන්නේ මේ తాවකාලික සතුටක් ළඟා කරගන්න නෙමෙයි. අපි ධර්මයේ ශ්‍රවණය කරන්න යනවා. ධර්මයේ ශ්‍රවණය කරන්න ගිහිල්ලා දේශකයන්න් වහන්සේ කියුන් ලබන ධර්මය අහලා සතුටට සන්තෝෂයටපත් වෙනවා. දැන් මං අහන්නේ ඔබ එහෙම ගිහිල්ලා ධර්මයේ ශ්‍රවණය කරලා සතුටට සන්තෝෂයටපත් වෙලා ගෙදර ඇවිල්ලා ගෙවන්නේ සාමාන්‍ය ජීවිතේම නම් හැමදාම තියෙන දුක ඒ දහම අහලත් ගෙදර තියෙනවා නම් ඒ දහම අහලා ගෙදර ඇවිල්ලා ගත කරන්නේත් වෙනද ජීවිතේම නම් කිසි වෙනසක් නැත්තම් ඒ දහම වැඩක් තියනවද? ඒ ධර්මය ඇහුවා කියලා වැඩක් තියනවද? ඊට වැඩිය හොඳයි ගෙදර වැඩක් පළක් කරගත්තා. ඒ නිසා ධර්මයේ තියෙන්නේ తాවකාලික සන්තෝෂයක් සඳහා නොවේ. මේ ධම සදාකාලික සතුට පිණිස, සදාකාලික සැප පිණිස, සන්තෝෂය පිණිස දේශනා කළ ධම. ඒ නිසා අද මම ඔබට සතුටින් සන්තෝෂයෙන් ඉන්න ඕනි විදිහ කියලා දෙනවා. ඒ නිසා ධර්මයේ ධර්ම දේශනාව අවසන් වන තෙක් හොඳින් ධර්මයේ ශ්‍රවණය කරන්න. එවිට ඔබට සතුටින් සිටීමේ මාර්ගය වැටහෙනු ඇත. මං ගැන යමක් කිව්වොත් මම මේ විහාරස්ථානයට සම්බන්ධ වුණේ එහෙම නැත්නම් මහාන වෙන්න පැවිදි ජීවිතයට පත් වෙන්න මෙම විහාරස්ථානයට ආවේ 2008 ජනවාරි 3 වෙනිදා. මට මතකයි තාත්තත් එක්ක ආවේ. අම්මයි තාත්තයි අත්තම්මයි කට්ටියත් එක්ක ඇවිල්ලා මාව තනි කරලා ගියේ. ඉතින් ඒ විදිහට මේ විහාරස්ථානයට මට සම්බන්ධ වෙන්නට මෙම ඓතිහාසික ස්ථානයක පැවිදි වෙන්නට වාග්ය හිමි වෙන්නට අවස්ථාව අවකාශය ලැබුණේ ඒ කාලය වන විට අපේ ගමෙන් පැවිදි වෙලා හිටපු ගලගම අමිත සිරි හාමුදුරුවෝ, ගලගම කරුණාකර හාමුදුරුවෝ, ගලගම පඤ්ඤාකර හාමුදුරුවෝ කියන මේ පිරිසගේ මග අනුව කොහොම හරි මම ස්ථානයට ඇවිල්ලා මම නායක හාමුදුරන්ගේ සෙවනේ මාස 5ක් පමණ කාලයක් හිටියා. මම මෙම විහාරස්ථානයට එනකොට වැඩ සිටියේ අමරපුර මහානිකායේ ඉද්දමගොඩ පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගඟුල්ලිටිගම පඤ්ඤාලෝක මහානායක හාමුදුරුවෝ. උන්වහන්සේගේ සෙවනේ මාස 5ක් පමණ කාලයක් මට ඉන්නට අවකාශය වාසනාව උදා වුණා. ඉන්පසු උන්වහන්සේගේ අපවත් වීමෙන් මසකට පමණ පසු
මසකට නැත්තම් සති කිහිපයකට පමණ පසු 2008 5 වෙනි මාසයේ 9 වෙනිදා මම පැවිදි ජීවිතයට පත් වුණා. මගේ කුඩා කාලය පිළිබඳව මතක් කළොත් මම මේ විහාරස්ථානයට පැමිණිලා ගෙවපු ජීවිතය මතක් කළොත් ඔබගේ කුඩා දරුවෙක් මතක් කරගන්න බලන්න අම්මා තාත්තා නැතුව තැනක තනි කරලා ගිහිල්ලා කොහොමද යාළ හැසිරෙන්නේ කියලා අවුරුදු 12ක් වගේ කාල සීමාවක අම්මගේ තාත්තගේ සෙවන ඒ ආදරය ඒ කරුණාව ඒ දයාව නැති වුනහම දරුවෙක් හැසිරෙන විදිය මම විහාරස්ථානයට ඇවිල්ලා අම්මා තාත්තා නැතුව ගොඩක් ඇඬුවා. ගොඩක් දුකටපත් වුණා. සමහර දවසට අඬලා මගේ පපුවේ කැක්කුමකුත් හැදිලා තිබුණා. කොහොම හරි මං අදටත් කල්පනා කරන්නේ ඒ අඬන අවස්ථාවක ඒ අඬන අවස්ථාවල් වලදී නායක හාමුදුරුවෝ මට කිව්වනම් නායක හාමුදුරුවෝ ගෙදරට කතා කරලා කිව්වනම් මෙයා මහානකමට ගැලපෙන්නේ නැහැ. මෙයා අරගෙන යන්නේ. මෙයා මහාන කරන එකේ තේරුමක් නැහැ. එහෙම නායක හාමුදුරුවෝ කියලා මම ගෙදර ගියා නම් මම අද මෙතන ඉන්නවද කියලා මට වෙලාවකට කල්පනා වෙනවා. ඒ නිසා මං කෘතඥතාපූර්වකව බොහොම සතුටින් යුක්තව ගෞරවනීය මගේ ගුරු දේවෝත්තම නායක හාමුදුරන් වහන්සේට පින් අනුමෝදන් කරනවා. ඇත්තටම මට නායක හාමුදුරුවන්ගේ පළවෙනි ගෝලයා විදිහට පැවිදි වෙන්න අවකාශය අවස්ථාව ලැබීමත් භාග්‍යයක් කොට සලකනවා. පුදුමේ කියන්නේ පැවිදි වුණේ 2008 5 වෙනි මාසේ 9 වෙනිදා. උපන් දිනේ 4 වෙනි මාසේ 9 වෙනිදා. උපසම්පදා උනේ 7 වෙනි මාසේ 9 වෙනිදා. අද මේ ධර්ම දේශනාව කරන්නේ 7 වෙනි මාසේ 19 වෙනිදා. ඒ විදිහට කොහොම හරි මාගේ ජීවිතේ මේ විදිහට මේ තත්ත්වයටපත් වෙන්නට මට අවකාශය වාසනාව ශක්තිය උදා වුණා. ඒ නිසා මේ අවස්ථාවේ මාගේ අම්මා තාත්තා මෙතන සිටිනවා. ඒ දෙපළත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඒ වගේම මේ අවස්ථාවට පැමිණ සිටින මගේ නැන්දලා මාමලා ඇතුළු පවුලේ සියලු දෙනාම ඒ වගේම මගේ ගමෙන් මං වෙනුවෙන් පැමිණි බොහෝ පිරිසක් සිටිනවා. ඒ හැම දිනම මම මේ අවස්ථාවේ මතක් කරනවා. ඒ වගේම මේ සියලු පින්වතුන්ව මේ අවස්ථාවේ සිහිපත් කරමින් එහෙමනම් හොඳින් ධර්මයේ ශ්‍රවණය කරන්න, හොඳින් ධර්මයේ අහන්න, ජීවිතය සතුටින් ගත කරන්නට මාර්ගය අහගන්න, මාර්ගයට අනුගතව ගොස් ඔබගේ සතුට ළඟා කරගන්න කියන
ආරාධනාව කරමින් මාගේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. මේ ලෝකයට සම්හා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඉතා දීර්ඝ වූ කාලයක් සසර තුල භව ගමන තුල බොහෝ වූ දුක්ඛන්දරාවන් දරමින් අනන්ත අප්‍රමාණ වූ දුකක් දරා ගනිමින් උන්වහන්සේලා අසංකේය කල්පලක්ෂ 4ක් පමණ සසර තුල දස පාරමී ධර්ම සම්පූර්ණ කරනවා. එසේ බොහෝ කලක් සසර තුල දුකක් වින්දනය කරන්නේ විඳවීමෙන් තොර සාක්ෂාත් කිරීමක් නැති නිසා. එසේ අනන්ත අප්‍රමාණ වූ දුකක් දරමින් මනුෂ්‍ය ලෝකයේ පස්චිම භවයේ නැත්නම් අවසාන භවයේ උප්පත්තිය ලබනවා. එසේ උත්පත්තිය ලබලා බොහෝ කාලයක් දුක් විඳිනවා. එසේ දුක් විඳින්නේ මක් නිසාද? විඳවීමෙන් තොර සාක්ෂාත් කිරීමක් නැති නිසා. මේ ලෝකයට බිහිවීමෙන් පසු දින 7ක් ගියාට පස්සේ තමන්ගේ මව කලුරිය කරනවා. මරණයටපත් වෙනවා. මාව මරණයටපත් වුණාට පස්සේ කොච්චරනම් දේවල් අහන්න සිද්ධ වෙනවද? හොඳට කල්පනා කරලා බලන්න. දරුවෙක් ලෝකයට ඉපදුනහම අම්මා මැරුණොත් කොච්චරනම් සමාජය තුල කට කතා ගොඩ නැගෙනවද කියලා. මේ දරුවා නිසා තමයි අම්මා මැරුණේ. මේ දරුවා මහා කාලකන්ණි දරුවෙක්. මේ දරුවා නිසායි මේ අම්මට මේ ලෝකෙන් යන්න උනේ. ඒ විදිහට සමාජය තුල නිନ୍ଦා අපහාස කරන්නේ නැද්ද? සිදුහත් බෝසතාණන් වහන්සේ සිදුහත් කුමාරයා ඒ දුක් වේදනාවල් වලට දවස් 7 ඉඳන් මුහුණ දෙනවා. කෙමෙන් මේ ලෞකික සැප සම්පත් කුමාරය විඳමින් සිටිනකොට විවාහ ජීවිතයටත් පත් වෙනවා. විවාහ ජීවිතයට පත් වුණාම ගොඩක් අයට සතුටු වෙන්නේ. නමුත් සිදුහත් කුමාරයාට විවාහ ජීවිතය තුලින් සතුටක් ලැබුණද? නෑ. කොහොම හරි දරුවෙකුත් උපදිනවා. රාහුල කුමාරයා. ඔබට දරුවා ලැබෙනකොට ඔබට දරුවෙක් ලැබෙනකොට කොච්චර සතුටුද? කොච්චර සන්තෝෂයටපත් වෙනවද? හිතලා බලන්න. ඔබගේ දුව පුතා උපදිනකොට ඔයගොල්ලෝ කොච්චර සතුටටපත් වුණාද? නමුත් සිදුහත් කුමාරයාට රාහුල කුමාරයා ඉපදුනාම සතුටක් ඇති වුණාද?
සතුටක් ඇති වුණාද? නෑ. මොකද්ද කිව්වේ? රාහුලේ කිපදුනා බැම්මක් ඇති වුණා. මේ මගේ ජීවිතේට තව බාධකයක් එකතු වුණා කියලා හිතුවේ. කොහොම හරි මෙහෙම කාලය ගත වෙනකොට සිද්ධාර්ථ කුමාරයා සතර පෙර නිමිති දකින්නවනේ. ඔබ නිකමටවත් හිතුවද මේ සතර පෙර නිමිති වල ඉන්නේ සතර පෙර නිමිති වල තියෙන්නේ අපේ නිතර දකින නිතර නෙත ගැටෙන හතරක් කියලා. මහලු අය දැකලා නැද්ද? කොච්චරනම් දැකලා තියෙනවද නේද? ලෙඩ වෙච්ච අය දැකලා නැද්ද? කොච්චර ලෙඩ වෙච්ච අය දැකලා තියෙනවද? මලමිණි දැකලා නැද්ද? මලගෙවල් ලෝන් තරම් යනවනේ නේද? භික්ෂුන් වහන්සේලා පැවිදි අය දැකලා නැද්ද? ඉතින් මේ දැනුත් දකින්නේ ඔබ. ඉතින් අපිට ගිහි ජීවිතේ හැරයන් හිතුන්නේ නෑනේ. ඇයි? ඒක තමයි කියන්නේ සංවේදීතාවය, ප්‍රඥාව. අපේ ප්‍රඥාව ඒ තරම් මෝරලා නැහැ. සසර තුල ප්‍රඥාව වැඩි වුණු තරමට තමයි අවබෝධය ඇති වෙන්නේ. ශ්‍රද්ධාව කියන්නේ නිර්වාණගාමී මාර්ගයේ එක්තරා පියවරක් පමණයි. ප්‍රඥාවයි නිවනට යා යුතු මාර්ගය. ඉතින් බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා මේ සතර පිරිනිමිති දැකලා ජීවිතයේ ස්වභාවය තේරුම් ගන්නවා. කොහොම හරි ජීවිතය ගිහි ජීවිතය හැර ගිහිල්ලා අභිනිෂ්ක්‍රමණය කරලා සත්‍ය සොයාගෙන යනවා. කිං සත්‍ය ගවේසි කිං කුසල ගවේසි. මෙසේ නොයෙක් ගුරු සොයාගෙන ගිහිල්ලා සත්‍ය එහි නොමැති බව දැනගෙන අවසානයේ අත්තිකිලමතානුයෝගයට එවකට දුකින් මිදීමේ මාර්ගය යයි අදහස් කරන ලද මාර්ගයට පිවිසෙනවා. කුමටද? අත්හදා බැලීමක් පිණිස. උන්වහන්සේ කාමසුකල්ලිකානුයෝගය අත්විඳා. නමුත් එහි නිවනක් සදාකාලික සන්තෝෂයක් දැක්කේ නැහැ. ඒ කාලේ අත්තිකිලමතානුයෝගයෙන් සදාකාලික සන්තෝෂයක් හොයාගෙන ගියා. එහෙම නැත්නම් නිවන හොයාගෙන ගියා. ඒකත් කරලා බැලුවා. නමුත් සන්තෝෂයක් ලැබුණේ නැහැ. ඒ අනුව උන්වහන්සේ තනිවම වීරිය වඩලා ලෞතුරු සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. ඒ ආකාරයෙන් අවබෝධයට පත් වෙනවා. ඔය මජ්ක්‍ධිම නිකාය සහ සංයුත්ත නිකාය සමහර සූත්‍රවල සඳහන් වෙනවා මේ උන්වහන්සේ මේ සත්‍ය සොයාගෙන යන මාර්ගය සොයාගත් ආකාරය සංයුත්ත නිකාය නගර සූත්‍රයේ දැක්වෙනවා. කිම්හිනුකෝ සති ජරා මරණං හෝති කිම්පච්චා ජරා මරණන්ති. මේ මිනිස්සු කුමක් නිසා මරණයට පත් වෙනවද? කුමක් නිසා ජරාවට, ව්‍යාධියට, මරණයට මේ ආදී දුකට පත් වෙනවද කියන දේ කිම්මිනුකෝ සති ජරා මරණං හෝති මේ ආදී වශයෙන් මේ දේවල් සොයාගෙන ගියා කියලා සඳහන් වෙනවා. ඒ අනුව ඒ නගර සූත්‍රය තුල සඳහන් වෙන්නේ යම් කිසි කෙනෙක් මේ නගරයකට මේ පරණ වැසුණු පුරාණ නගරයක් එහෙම නැත්නම් අපි ඔය අනුරාධපුරය වගේ නගරයක් ගත්තොත් ඒ නගරයේ කැලෙන් වැහිලා වට වෙලා තියෙනකොට කෙනෙක් ගිහිලා මේ නගරය හොයාගත්තා වගේ පෙර බුදුවරු දේශනා කරපු මාර්ගය උන්වහන්සේ සොයාගත්තා කියලා සඳහන් වෙනවා.
ඒ අනුව ජාතියා කෝ සති ජරා මරණං හෝති ජාතිපච්චයා ජරා මරණන්ති. මිනිස්සු ජාතිය නිසා ජරා මරණ දුකටපත් වෙනවා. ජාතිය නිසා මේ සමස්ත දුකම උරුම වෙනවා කියලා උන්වහන්සේ සොයාගත්තා කියලා එහි එම සූත්‍රවල සඳහන් වෙනවා. ඒ වගේම තමයි සංයුත්ත නිකායේ ගෝතම සූත්‍රය තුල සඳහන් වෙනවා කිච්ඡං වත්ථයන් ලෝකෝ ජායතිච මීයතිච වචතිච උප්පජ්ජතිච අතච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං අප්පජානාති. මිනිස්සු නැවත නැවත උපදිනවා, සසරටපත් වෙනවා. මීයතිච වචතිච උප්පජ්ජතිච ආදී වශයෙන් මේ නොඑක ආකාරයෙන් දුකටපත් වෙනවා, නැවත උපදිනවා, ආය උපදිනවා. මේ විදිහට මේ සසර ගමන කරනවා. මේ දුකෙහි නිස්සරණයක්, නිවනක්, මේ දුක නැති කිරීමක්, සදාකාලික සැපතක් කිසිම දවසක පැනවෙන්නේ නැහැ. නප්පජානාති. ඒ නිසා මේ දේ මිනිසුන්ට කියලා දෙන්නට ඕනි කියලා උන්වහන්සේ කල්පනා කළාය කියලා එම සූත්‍ර තුල සඳහන් වෙනවා. කෙසේ වෙතත් එසේ උන්වහන්සේ ධර්මය මිනිසුන්ට දේශනා කරන්නට හිතා ගන්නවා. ඒ අනුව උන්වහන්සේ බලලා තමන්ගේ ගුරු දෙපළ වෙන ආලාර කාලාම උද්දකරාම පුත්ත මේ කියන මේ ගුරුවරු දෙදෙනාට සත්‍ය අවබෝධය කිරීම පිණිස ධර්ම දේශනා කරන්න තීරණය කරලා බලනවා. නමුත් එක්කෙනෙක් ඊට දිනකට මත්තෙන්, තව කෙනෙක් සතියකට මත්තෙන් මරණයටපත් වෙලා. ඉන්පසු තමාගේ එකට සිටි පිරිසක් හොයාගෙන යනවා. දැන් මම ඔබට මුලින් කිව්වා සිද්ධාර්ථ කුමාරයා කුඩා කාලේ ඉඳන්ම බොහෝ දුක් අන්දරාවන් විඳ කියලා. සසර භව ගමන තුල වගේම මම ඔබෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඔබට සතුරෙක් සතුරුකම් කළොත් දරා ගන්න පුළුවන්ද? සතුරෙක් සතුරුකම් කළොත් පුළුවන්නේ? මිතුරෙක් සතුරුකම් කළොත් දරා ගන්න පුළුවන්ද? සතුරෙක් සතුරුකම් කළොත් දරා ගන්න පුළුවන්. ඒ ඔහු සතුරෙක් නිසා. මිතුරෙක් ඔබගේ හොඳම යාළුවා කියලා හිතමු. හොඳම යාළුවා ඔබට සතුරුකමක් කළොත් දරා ගන්න පුළුවන්ද? මිතුරෙක් සතුරුකමක් කළොත් ඒක දරා ගන්න බෑ. දරා ගන්න අමාරුයි. බුදුරජාණන් වහන්සේට සතුරුකම් කරලා බැනලා තර්ජනය කළා උන්වහන්සේ ළඟින් ගියේ කවුද? පස්වග තවුසන් නේද? ඒ දේවල් දරා ගන්න කොච්චර ශක්තියක් අවශ්‍යද? ඒ විදිහට තමාව දාලා ගියපු ඒ පස්වග මහණුන් සොයාගෙන යනවා. සොයාගෙන ගිහිල්ලා ධර්ම දේශනා කරන්නට සොයාගෙන ගිහිල්ලා මේ විදිහට මේ මිගදායට යනකොට ඔවුන් කියනවා මේ සත්‍ය අවබෝධ කරන්න ගිහිල්ලා අත්කිලමතාව නියෝගය අතහැරලා නැවත ආහාර ගන්න පටන් ගත්තා. ඒ සත්‍ය අවබෝධ කරගන්න දරුවන් එනවා. අපි ආසන පනවන්න ඕනිත් නෑ, පාත්‍ර සූළු පිළිගන්න ඕනිත් නෑ. අපි පැත්තකට වෙලා ඉමු කියලා තීරණය කරගෙන කතිකා කරගෙන ඉන්නවා. නමුත් ළඟට එනකොට ශාක්‍ය වංශිකයෙකු නිසා අපි ආසනයක් පමණක් පනවමු කියලා තීරණය කරනවා. කොහොම හරි ළඟට ආපුවම පස්සේ දේවල් කරලා ඉන්නකොට උන්වහන්සේ ධර්මයේ දේශනා කරන්න යොමු වෙනවා. නමුත් ඔවුන් ධර්මයේ පිළිගන්නේ කියන දේ අහන්නේ. මම සර්වඥ කියලා කිව්වට ඔවුන් පිළිගන්නේ නැහැ. මම සර්වඥ කියලා උන්වහන්සේ සර්වඥ කියලා කිව්වට ඒ පිරිස පිළිගත්තේ නැහැ. තෙවතාවක්ම කිව්වා. අවසානයේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මම ඔබගේ යහළුවෙක් වෙලා හිටියා. ඒ කාලේ නම් මම ඔබට මම අවබෝධයටපත් වුණා කියලා කවදාවත් කියලා දිනවද? නෑනේ.
එසේනම් මාගේ දේශනයට ටිකකට සවන් දෙන්න. එහෙම කියලා උන්වහන්සේ දේශනා කරපු ඒ ධර්මය තමයි මාගේ මාතෘකාව. මිනිස්සු සම්ප්‍රදායන් වලට ඉර වෙලා ඉන්නවා. බුදුදහම තුල තියෙන නිදහස් දර්ශනය. දැන් ඔබ දහම් වදන ගාථාවේ කියවෙන්නේ ඒහිපස්සිකෝ කියලා වචනය. මොකක්ද ඒහිපස්සිකෝ කියන්නේ? ඕන කෙනෙක්ට පුළුවන් මේ ධර්මය ඇවිත් විමසා බලන්නට. ඒ වගේම තමයි මජ්ක්‍ධිම නිකායේ තියෙන සූත්‍රයක් විමංශක කියලා සූත්‍රයක්. ওই සූත්‍රය තුල සඳහන් වෙන ඕනනම් කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ පවා පරීක්ෂා කරන්නට අවස්ථාව ඉඩහසර තියෙනවාය කියලා. අපිට ඒකෙන් පේනවා මේ ධහම තුල බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුල තියෙන දාර්ශනික බව සහ නිදහස. නමුත් මට නම් මේ සමාජය තුල පේන මිනිස්සු බෞද්ධ දර්ශනයට වඩා සංස්කෘතිය වැදගත් කොට සලකන බවක්. දර්ශනය එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටකය තුල සඳහන් වෙන විශේෂයෙන් බුද්ධ භාෂිත ධර්ම කොටස් වල තියෙන සාරය බෞද්ධ දර්ශනය විදිහට ගත්තොත් එම බෞද්ධ දර්ශනයද එහෙම නැත්නම් බෞද්ධ දර්ශනය වටා ගොඩ නැගුණු සංස්කෘතියද වඩා වැදගත්. බෞද්ධ දර්ශනයද සංස්කෘතියද වඩා වැදගත්. ඔව්. බෞද්ධ සංස්කෘතියනේ. ඇයි? නෑ බෞද්ධ දර්ශනයනේ. මොකද බෞද්ධ දර්ශනය වැදගත් වෙන්නේ සංස්කෘතියට වඩා. සංස්කෘතියක් යම්කිසි දහමක් වටා ගොඩනැගෙන්නේ දහම බිහි වූවාට පසු. ඒ කියන්නේ දහමට අනුකූලව වෙන්නත් පුළුවන්, දහමට පිටින් වෙන්නත් පුළුවන්. කෙසේ වුණත් සංස්කෘතිය තුල තියෙන සමහර දේවල් පසුකාලීනව හෝ බෞද්ධ දර්ශනයට අනුව මිත්‍යා මතයක් වුණොත් ඒක අයින් කරන්න ඕනි නේද? ඇයි? ඒක බෞද්ධ දර්ශනයට පිටින් තියෙන එකක් නිසා. පිටින් තියෙන එකක් නිසා. මේ සංස්කෘතිය තුල සමහර දේවල් තියෙනවා බෞද්ධ දර්ශනයට පිටින් යන. ඒ දේවල් අපි සමාජයෙන් ඉවත් කරන්න උත්සාහ කළ යුතුයි. ඇත්තටම බැලුවොත් වර්තමාන සමාජය ගත්තොත් මේ මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ බුදුදහම කියලා කියන්නේ මේ නිගණ්ඨ දහම වගේ එකක් කියලා. මොකද නිගණ්ඨ දහමේයි බුදුදහමේ වෙනස. ඔබ දන්නවා නිගණ්ඨ නාථපුත් එහෙම නැත්නම් මේ මහාවීර කියන මේ ශාස්ත්‍රෝයා දේශනා කරපු දර්ශනය තුල තියෙන්නේ මේ කය මූලික කරගත් දර්ශනයක්. කයෙන් සිදු කරන සියලු දේවල් හොඳද නරකද යන්න තීරණය කරන්න පුළුවන් කියලා. නමුත් බුදුදහම තුල තියෙන්නේ මානසික දර්ශනයක්. මනස මුල් කරගත් දර්ශනයක්. එතකොට කයින් සහ වචනයෙන් සිදු කරන දේවල් කර්මයක් බවට පත් වෙන්නේ මොකක් මූලික වුණොත් විතරද? ඔව්. මනස මූලික වුණොත් පමණයි ඒ දේ කර්මයක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ මනස මූලික නොවි කරුණු ලබන කුසල් හෝ අකුසල්යයි සමාජයේ සලකන දේවල් කුසල් හෝ අකුසල් වෙන්නේ කුමකට අනුවද? ඔව් සිතුවිල්ලට අනුව.
ඒ නිසා මේ සමාජය තුළ තියෙන මේ මතයන් වෙනස් කරන්න උත්සාහ කළ යුතුයි. අපි මේ දේවල් හදා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ ධහම තව ඉස්සරහට යන්නේ නැහැ. තව වැඩි කල මේ විදිහට ගියොත් මේ ධහම වැරදි මතයක් සමාජයට යන්නේ. සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ සාරෝපම කියලා සූත්‍රයක්. ලස්සන කතාවක් තියෙනවා මේ සූත්‍රය තුල. මෙන්න මෙහෙම යම්කිසි කෙනෙක් කැලයකට යනවා අරටුවක් තියෙන ගහක් හොයාගෙන. මොකටද අරටුව ඕනි වෙන්නේ? උදළු හදන්න, එහෙම නැත්නම් කැති පොරෝ හදන්න ගහක අරටුව ඕනිද? නෑ. අරටුව ඕනි මොනවටද? විශේෂිත ලී බඩු හදන වඩුවෙක්ට අරටුව අවශ්‍යයි. කුමක් සඳහාද? විශේෂිත ශක්තිමත් භාණ්ඩ හදන නිසා. පුටුවක්, මේසයක් වගේ දෙයක් හදාගන්න වඩුවෙක්ට ගහක් ඕන වුණොත් ඒ ගහේ කොයි කොටසද ගන්නෙ? අරටුව කොටස ගන්නෙ. ඔය අරටුව වැඩ තියෙන සූත්‍ර තුල සඳහන් වෙන්නේ සාර පරියේසංචරමානෝ සාරතිකෝ සාර ගවේසිනෝ ආදී වශයෙන් අරටුව හොයන අරටුවට පිළිබඳව වැඩ ඇති පුරුෂයෙක් කැලයකට යනවා. කැලයට ගිහිල්ලා හැමතැනම ඇවිදලා ගස් කොළන් හොයලා හැමතැනම ඇවිදලා මේ හොඳට අරටුව තියෙන ගහක් හොයා ගන්නවා. විශාල ගහක්, හොඳට අරටුව තියෙන ගහක් හොයා ගන්නවා. තට්ටුවක් දාලා අරටුව තියනවා කියලා දැනගෙන ගහ වටේ ගිහිල්ලා ගහට වැඳලා දැන් නම් කරන්නේ ගහ කපල ඉවරලානේ ගහට වඳින්නේ. අනේ මගේ ලී ටික හම්බුණා කියලා. ඒ දවස්වල ගහට වඳින්නේ ගහේ ඉන රුක් දෙවියන්ට ගහෙන් අයින් වෙන්න කියලා. ඒ වගේ හොඳ සංස්කෘතික ලක්ෂණත් සමහර සමාජ තුල දක්නට ලැබෙනවා. ඒවා අපි අගය කරන්නට ඕනේ. ඉතින් මේ විදිහට මේ ගහට වැඳලා ගහ වටේ ඇවිදලා ගහ කපලා බිම දාලා ගහේ කොලාතු ටික කපාගෙන කොලාතු ටික සුද්ධ කරගෙන කරේ තියාගෙන යනවා. මම අරටුව හොයාගත්තා කියලා ඉතින් යනවා. ඔහු ඇත්තටම අරටුවද හොයාගෙන තියෙන්නේ? ඔහු අරටුවද හොයාගෙන තියෙන්නේ? නෑ. අරටුවට ගැවිච්ච දෙයක්වත් නෙමෙයි හොයාගෙන තියෙන්නේ. තවත් කෙනෙක් මේ විදිහටම කැලේට ඇතුළු වෙලා සාර්ථිකව සාර ගවේසිනෝ අරටුව සොයන අරටුව පිළිබඳ වැඩ ඇති පුරුෂයෙක් මේ කැලේට ඇතුළු වෙලා හැමතැනම ඇවිදලා හොන්දට අරටුව තියෙන ගහක් හොයා ගන්නවා. හොයාගෙන ගහ වටේ ඇවිදලා ගහට තට්ටු කරලා හොඳට අරටුව තියෙනවා කියලා දැනගෙන මේ ගහේ අතු ටික කොළ අතු ටික කපලා අයින් කරලා පොත්ත අරගෙන යනවා. අරටුව කියලා හිතාගෙන. මේ මිනිහයාට අරටුවෙන් ගන්න ප්‍රයෝජනෙ ගන්නත් පුළුවන්ද? බෑ. හැබැයි අර මුලින් කිය මිනිහට වැඩිය පොඩ්ඩක් මොලේ තියනව නේද? දැන් තව මිනිහෙක් මේ වගේ මේ කැලේට එනවා. උන් ඇවිල්ලා හැමතැනම කැලේ ඇවිදලා අර විදිහටම ගහ හොයාගෙන ගහට තට්ටු කරලා අරටුව තියනවා කියලා දැනගෙන ගහ කපලා බිම දාලා ගහේ කොළ අතු ටික අයින් කරලා පොත්ත අයින් කරලා සිවිය කියලා කොටසක් තියෙනවා. ඒ පොත්තට යටින් ඔන්න ඔය සිවිය කියන කොටස අරගෙන යනවා. ඒ පුද්ගලයාට අරටුවෙන් ගන්න ප්‍රයෝජනෙ ගන්න පුළුවන්ද? බෑ. හැබැයි අර කොලාතු අරන් ගිය පොත් අරන් ගිය මිනිස්සු දෙන්නට වැඩිය මොලේ පොඩ්ඩක් තියෙනව නේද? අරටුව පිළිබඳව යම් කිසි දෙයක් ඒ මිනිස්සයා දන්නවා. මේ විදිහටම කෙනෙක් මේ කැලේට ඇතුළු වෙලා හැමතැනම ඇවිදලා කොහොම හරි ගහක් හොයාගෙන ගහ වටේ ඇවිදලා ගහට තට්ටුවක් දාලා ගහ කපලා බිම දාලා ගහේ තියෙන කොලාතු ටික අයින් කරලා පොත්ත අයින් කරලා සිවියත් අයින් කරලා අරටුව කොටස අරගෙන යනවා. මේ අරටුව අරන් යන මිනිස්සුන්ට අරටුවෙන් ගන්න ප්‍රයෝජනෙ ගන්න පුළුවන්ද? උදැල්ලක් ඇත්තක් පොරවක් නෙමෙයි. ඕනනම් ඇඳක් උනත් හදා ගන්න පුළුවන්, මේසයක් උනත් හදා ගන්න පුළුවන්. අරටුව තියෙන ටික තමයි මේ අරගෙන යන්නේ. මට මේ සූත්‍රය කියනකොට මතක් වෙන්නේ මේ වර්තමාන සමාජය තුළ අපිට දක්නට තියෙන මේ සමහර දේවල්, එහෙම නැත්නම් වැඩි ප්‍රමාණයක් දේවල් මිනිස්සු අරටුව කියලා කරේ තියාගෙන යනවා. ඇත්තටම බැලුවම මේ අරටුව කියලා කරේ තියාගෙන යන මොනවද?
බැලුවම කිසිම දෙයකට කිසිම වැඩකට නැති දේවල්. නිවන කියලා කියන දේ අරටුව විදිහට ගත්තොත් නිවන කියන දේ කියලා කරේ තියාගෙන යන්නේ කට්ටිය මොනවද? ඊට මෙහායින් තියෙන වැදගත් නැති දේවල්. තියෙන නිසා අපි අපේ ඒ දේවල් හදා ගන්නට අවශ්‍යයි. ඒ දේවල් හදාගෙන ඉදිරියට ගියේ නැත්නම් මේ දහමින් මේ උතුම් වූ දහමින් වැඩක් නැති වෙනවා. මේ දහම එහෙම නැත්නම් මේ මිනිස් ජීවිතය මේ ලැබුවා වූ මනුෂ්‍ය ජීවිතය අපරාධයක් බවට පත් වෙන තියෙන නිසා ජීවිතය තුළ සතුට ළඟා කරගන්නට උත්සාහ කරන්නට අවශ්‍යයි. එහෙම නැත්නම් නිවන සොයාගෙන යන්නට එහෙම නැත්නම් අරටුව සොයාගෙන යන්නට අවශ්‍යයි. මම ඉදිරියට ඔබට පවසන්නම් ඇත්තටම අපි මේ ධහම කියලා අනුගමනය කරන්නේ කුමක්ද කියලා. ඔබ හොඳින් අහලා තියෙන සූත්‍රයක් තියෙනවා කාලාම සූත්‍රය. කාලාම සූත්‍රය මොකක්ද කියන්නේ? කාලාම සූත්‍රය කියන්නේ මා අනුස්සවේන මා ඉතිකිරාය මා පරම්පරාය මා පිටක සම්පදානේන මා තක්ක හේතු මා ණය හේතු මා ආකාර පරිවිතක්කේන ආදී වශයෙන් මේ සූත්‍රය තුල සඳහන් වෙනවා. ඒ සූත්‍රය තුල සඳහන් වෙන්නේ කොහොමද? මේ සූත්‍රය හරියට තේරුම් ගත්තොත් ඇත්තටම අපි මේ ධහම කියලා අනුගමනය කරන්නේ ඇත්තටම ධර්මයේද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ධහමක් පිළිගන්න ඕනේ ආකාර සහ ප්‍රතික්ෂේප කළ යුතු ආකාරය. මා අනුස්සවේන ඇසූ පිරූ පමණින් ධර්මයේ පිළිගන්න එපා. මා පරම්පරාවෙන් ආ පමණින් ධහම පිළිගන්නට එපා. මා පිටක සම්පදානේන පොත්පත්වල තිබුණා යයි ධහම පිළිගන්න එපා. මා තක්ක හේතු මාගේ තර්කයට ගැලපේ යයි ධහම පිළිගන්න එපා. මා ණය හේතු මේ න්‍යායන්ට ගැලපේ යයි ධහම පිළිගන්නට එපා. මා දිට්ඨි නිජ්ජහයක් අත්‍ය මාගේ දෘෂ්ටියට ගැලපේ යයි මං හිතන විදියට මගේ දැක්මට ගැලපේ යයි මේ ධහම මේ හොඳයි යයි පිළිගන්නට එපා. මා සමනෝ නොකරුති මාගේ ශ්‍රමණයන් වහන්සේ කියා තිබේ යයි පිළිගන්න එපා. බලන්න බුදුරජාණන් වහන්සේගේ දර්ශනය මොන වගේ දර්ශනයක්ද කියලා. බෞද්ධ දර්ශනය කියලා කියන්නේ නිදහස් දර්ශනයක්. ධම්මදින ගාථාවේ මොකද්ද කියන්නේ? ඒහි පස්සිකෝ. මේ වචනේ මොකද්ද කියන්නේ? ඕන කෙනෙකුට ඇවිල්ලා මේ ධහම නිදහසේ විමර්ශනය කරලා විමසා බලා ධහම අවබෝධ කරගන්න පුළුවන්. මජ්ක්‍ධිම නිකායේ සූත්‍රයක් තියෙනවා විමර්ශක කියලා සූත්‍රයක්. ඔය සූත්‍රය තුල සඳහන් වෙනවා අවශ්‍ය නම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පවා විමසා බැලිය හැකි කියලා. මොකක්ද ඒකෙන් පේන්නේ? බෞද්ධ දර්ශනය තුල තියෙන නිදහස් චින්තන ශක්තිය, කෙනෙකුට ධහම අවබෝධ කර ගැනීමේ තියෙන නිදහස. ඉතින් ධහම තුල සඳහන් වෙනවා කාලාම සූත්‍රය මම කියපු ආකාරයට සඳහන් වෙන ආකාරයට ඔබ සිතලා බලුවද ඔබේ ජීවිතයට සාපේක්ෂව මේ කාලාම සූත්‍රය තුල සඳහන් වෙන දේ? මා අනුස්සවේන අපි ධහම පිළිගත්තේ අම්මලා තාත්තලා කියපු නිසා, යම් ගුරුවරු කිව්ව නිසා නේද? මා පරම්පරාවේ
අපි බෞද්ධ කියලා බුදුදහම කියලා මේ අදහන්නේ මේ ගනුගමනය කරන්නේ උපැන්න සාතිකේ බෞද්ධ කියලා තිබුණ නිසා සහ පරම්පරාවෙන් අම්මල තාත්තලකින් ආපු නිසා නේද? මා දිට්ඨිජ්ජ හයක් අත්තිය. අපි යම් යම් දහම් කරුණු ඇත්ත නැත්තේයි තේරුම් ගන්නේ අපි හිතන ආකාරයට අනුව නේද? ඒ වගේමයි මා පිටක සම්ප්‍රදානයන යම් යම් පොත් තුළ ලියා තිබෙනවා කියලා නේද අපි දහම් පිළිගත්තේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි දහමක් පිළිගන්නට අවශ්‍ය ඒ දහම හිතකර අහිතකර ස්වභාවයේ බලලා මිසක් පරම්පරාවෙන් ආදී වශයෙන් මේ සඳහන් වෙන ආකාරයට න්‍යායාත්මක පදනම් වලින් යම් යම් දේවල් වලින් තමන්ගේ දෘෂ්ටියට අනුකූලව මේ ආදී වශයෙන් දහම් පිළිගන්න එපායි කියලා. නමුත් අපි හැමෝම දහම් පිළිගත්තේ මේ විදිහට නේද? එහෙමනම් අපි දහම් පිළිඅරන් තියෙන විදිහ නිවැරදිද? නෑ. ඒ නිසා අපි ඇත්තටම බුදුදහම කියලා කියන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනි. වර්තමාන සමාජයේ ගොඩක් අය මේ දහමින් ඈත් වෙන්නේ ඒ නිසයි. මේ දහම කියලා කියන්නේ කුමක්ද කියලා හරියටම කවුරුවත් දන්නේ නැහැ. ඇත්තටම බුදුදහම කියලා බෞද්ධ දර්ශනය කියලා මිනිස්සු අදහන්නේ මිනිස්සු අනුගමනය කරන්නේ වෙන දෙයක්. අර මම මුලින් කිව්ව විදිහට බුදුදහම කියලා අදහන්නේ බෞද්ධ දර්ශනයට පිටින් තියෙන දෙයක්. ඒ නිසා හරි දර්ශනය අවබෝධ කරගත යුතුයි. බුදුරජාණන් වහන්සේ අනුරුද්ධ සූත්‍රයේදී බුදුහාමුදුරු දේශනා කරන්නේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ දහම ප්‍රඥාවන්තයින් සඳහා පමණයි. නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ප්‍රඥයෙන් එහෙම නැත්නම් මේ නුවණ නැත්තවුන් සඳහා නොවේ. එහෙමනම් ප්‍රශ්නයක් ගොඩ නැගෙන මෙන්න මේ විදිහට. ත්‍රිපිටකයම අවබෝධ කරගත්ත ත්‍රිපිටකයම කටපාඩම් කරගත්ත අවබෝධයටපත් කරගත්ත නෙමෙයි කටපාඩම් කරගත්ත එහෙම නැත්නම් ත්‍රිපිටකය ගැනම හදාarලා තියෙන මහාචාර්යවරු පවා ලංකාවේ ඉන්නවා. කොතෙකුත් ඉන්නවා. දැන් මට ප්‍රශ්නයක් එනවා මෙන්න මේ විදිහට. ඒ මහාචාර්යවරු කවුරුවත් ධර්ම අවබෝධ කරගෙන දින්නේ නෑ. එතකොට ත්‍රිපිටකයම කටපාඩම් කරලත් ධර්ම අවබෝධ වෙලා නෑ. එහෙමනම් මොකද්ද මේකේ හේතුව? බුද්ධ කාලයේ දෙස බැලුවොත් පටාචාරාව එතකොට කිසා ගෞතම ජෙන්චිමානෝයිකා මේ ආදී වශයෙන් මේ අය ඉගෙන ගත්ත අයද? නෑ, ගොඩක් උගත් අය නෙමෙයි. සාමාන්‍ය ජීවිත ගත කරපු අය. එතකොට අම්බපාලි අඩකාසි වගේ සමාජය තුළ යම් කිසි ඒ කාලයේ සේවයක් විදිහට සලකපු මේ ගණිකා වෘත්තිය තුළ යෙදිච්ච අය. එතකොට සුනීත සෝපාක මේ අය කුඩා දරුවෝ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා, මේ හැමෝම අවබෝධයට ලක් වුණානේ. මොකද්ද මේ කියන දේ තේරුම? ප්‍රශ්නය නිවන් මාගෙහි පොදු ගුණාකාරය උගත්කම නෙමෙයි ප්‍රඥාව. නිවන් මාගේ එහෙම නැත්නම් සත්‍ය අවබෝධ කර ගැනීමේ පොදු ගුණාකාරය උගත්කම නෙමෙයි ප්‍රඥාවයි. එතකොට කෙනෙක්ට ප්‍රඥාව ඇති වෙන්න
වයස් භේදයක් තියෙනවද? නෑ. තරුණ වයස වෙන්නත් පුළුවන්. මැදි වයස වෙන්නත් පුළුවන්. සමහර විට වයසට ගිහිල්ලා වෙන්නත් පුළුවන්. සමහර විට කුඩා දරුවෙක් වෙන්නත් පුළුවන්. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම කුමක්ද? ප්‍රඥාව. ඒ නිසා ඔබ කල්පනා කරනවා නම් මට සූත්‍රයක් පාඩන්නේ, මට හරියට ත්‍රිපිටකයේ පොතක්වත් පාඩන්නේ, මම අභිධර්මයේ කියලා දන්නේ මොකද්ද කියලා දන්නේ. එහෙම කියලා ඔබ කල්පනා කරනවා නම් ඔබ වැරදි. අවබෝධය කියලා කියන්නේ සමහර විට මම මේ දේශනා කරන ධර්මයෙන් එක වචනයක් අවබෝධ වෙන්න පුළුවන්. මම මේ කියන දේවල් කටපාඩම් කරන්න උත්සාහ කරන්න එපා. යම් කිසි කෙනෙක් මේ ධහම අහලා කෙනෙක්ට කියනවා නම් මට ගොඩක් සතුටුයි හාමුදුරුවනේ, ඒ වුණාට මට මොකවත් මතක නැහැ ඔබ වහන්සේ කියපු දේවල් කියලා. අන්න ඒ පුද්ගලයා දහම ටිකක් හරි අවබෝධ කරගෙන. ඇයි? යම් කිසි කෙනෙක් කිව්වොත් කටපාඩම් කරගෙන මෙන්න මේ දේවල් ඔබ වහන්සේ කිව්වා, මෙන්න මේ දේවල් ඔබ වහන්සේ කිව්වා කියලා සතුටට සන්තෝෂයටපත් වෙන්නේ නැතුව ඒ පුද්ගලයාද එහෙම නැත්නම් අර ධර්මය මොකවත් මතක නැහැ කියලා සතුටින් ඉන්න පුද්ගලයාද වටින්නේ? ඔව්, සතුටින් ඉන්න පුද්ගලයා තමයි වටින්නේ. ඒ නිසා ධර්මය අවබෝධ කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. මම උදාහරණයක් විදිහට මෙන්න මේ විදිහට කියනවා. ත්‍රිපිටකයම CD වලට අරගෙන කෙනෙක් රුපියල් 700 ගාන විතර විකුණනොත් අර ත්‍රිපිටකයෙන් පාඩම් කරපු කෙනාගේ CD එකේ වෙනසක් තියෙනවද? වෙනසක් නෑ නේද? ඉතින් එහෙනම් ත්‍රිපිටකයෙන් පාඩම් කළා වැඩක් තියෙනවද? නෑ. මොකද්ද වෙන්න ඕනේ? මේ දහම අවබෝධ කර ගැනීමයි අවශ්‍ය නිසා දහම අවබෝධ කරන්න උත්සාහ කරන්න. නිවනට යොමු වූ සිතින් කටයුතු කරන්න. ඒක තමයි බෞද්ධ දර්ශනය. ඒක තමයි වැදගත් වෙන්නේ. ධර්මය දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේගේ ඥානයක් තියෙනවා, ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය කියලා. දවසක් සරියුත් හාමුදුරුවෝ ගාවට තරුණයෙක් එනවා. සරියුත් හාමුදුරුවෝ මේ තරුණයාට ධර්මයේ දේශනා කරනවා, ධර්මය අහනවා, නමුත් ධර්ම අවබෝධ වෙන්නේ නැහැ. මේ විදිහට දවස් ගණනාවක් සරියුත් මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. නමුත් මේ තරුණයාට ධර්ම අවබෝධ වෙන්නේ නැහැ. ඉන්පසු බුදුරජාණන් වහන්සේ ගාවට මේ තරුණයා පනවලා බුදුරජාණන් වහන්සේ ගාවට කැඳවගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මේ කාරණය ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ එතනදී උන්වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥාණයෙන් මේ පුද්ගලයා දෙස බලනවා. ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය කියලා කියන්නේ පින්වතුනි මෙන්න මේ විදිහට දැන් යම් කිසි කෙනෙක් තුල තියෙනවා ඉන්ද්‍රියන් පහක්. ඒ ඉන්ද්‍රියන් පහ වැඩිලාද නැද්ද? කොයි ප්‍රමාණයෙන්ද තියෙන්නේ? යම් කිසි ආකාරයකින් මේ දේවල් දැනගන්නේ උන්වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය. පංචේන්ද්‍රයන් කියලා කියන්නේ අස කන නාසය දිව ශරීරය කියන පංචේන්ද්‍රයන් වලට එහෙම නෙමෙයි. මින් මනුස්සෙක් තුල තියෙනවා ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා ඉන්ද්‍රියන් පහක්. ඔය ඉන්ද්‍රියන් පහ සමහර මිනිසුන් තුල සමහර ඉන්ද්‍රියන් වැඩිලා. සමහර ඉන්ද්‍රියන් වැඩිලම නැහැ. සමහර ඉන්ද්‍රියන් හොඳින් වැඩිලා, සමහර ඉන්ද්‍රියන් වැඩිලම නැහැ. ඒ විදිහට මේ ඉන්ද්‍රියන්ගේ උස් පහත් බව දැනගන්න ඥානය තමයි ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානය කියලා කියන්නේ. ඉතින් උන්වහන්සේ මේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානයෙන් බලලා මේ තරුණයා දිහා බලලා තරුණයාට ධර්මයේ දේශනා කරනවා. ඒ අනුව ඒ තරුණයාට ධර්මයේ
අවබෝධ වෙනවා. ඒකෙන් පේනවා පින්වතුනි මේ මිනිසුන් තුල එහෙම නැත්නම් මේ මිනිස්සු ධර්මය අවබෝධ කරගන්නේ අවබෝධ ලක් වෙන්නේ මේ සසර තුල ඇතිවන මේ ඉන්ද්‍රියන්ගේ උස්පහත් භාවය නිසා කියන එක. එතකොට ධර්මය ශ්‍රවණය කළා කෙනෙක් අවබෝධයට පත් වෙනවා කියලා කියන්නේ ඒ පුද්ගලයාට ප්‍රඥාව තියෙනවා කියන එක. පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නයන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධහම ප්‍රඥාවන්තයින් සඳහා පමණයි, දුෂ්ප්‍රඥයින් සඳහා නොවේ. යම් කිසි කෙනෙකු ධහම අවබෝධයට ලක් වී නැති කෙනෙක් විශේෂයෙන් ධර්මය දේශනා කරනවා නම් අවබෝධයට ලක් වූ කෙනෙකුගේ දහමම දේශනා කළ යුතුයි. උදාහරණයක් විදිහට කෙනෙක් අවබෝධයට පත් නොවි ඔහුගේ මතයක් ලෙස යම් කිසි දහමක් දේශනා කරනවා නම් ඒක දහම නෙමෙයි. හරි මාර්ගයක් නම් ඔය මජ්ක්‍ධිම නිකායේ ලෝහිච්ච කියන සූත්‍රය සඳහන් වෙන්නේ කෙනෙක් මඩෙන් ගොඩට ඇවිල්ලා කෙනෙක් මඩින් ගොඩට ගන්න උත්සාහ කරනවා නම් ඒක තමයි සිදුවිය යුත්තේ. යම් කිසි කෙනෙක් මඩේ ඉඳන් තව කෙනෙක් මඩින් ගොඩට ගන්න උත්සාහ කරනවා නම් ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේ තමයි මම ඔබට ධර්මයේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ ධහම. මම ඔබට මගේ මතය දේශනා කළොත් ඒක වැරදි. ඒක අසාර්ථකයි. නිසා මම සූත්‍ර පාඨ සූත්‍රයේ තියෙන ස්ථානයේ පවා ඔබට දේශනා කරමින් බුදුරජාණන් වහන්සේගේ දහමින්ම ඔබට ධර්මයේ දේශනා කරන්නේ ඒ නිසායි. ඒ නිසා මම නැවතත් සූත්‍රයට යොමු වෙනවා. නැවතත් ඔබට මතක් කරන්නේ හොඳින් දහම ශ්‍රවණය කරන්න,